වගුරටේ රජතුමාගේ බිරිඳ කාලිංග දේශේ බිසවක්. ඉතින් මේ දෙපළට දාව ඉපදුනා දූ කුමාරිකාවක්. මේ දූ කුමාරිකාව ගැන එකල හිටපු දෛවඥයෝ අපූරු කතාවක් කිව්වා. ඔවුන්ට අනුව දවසක මේ කුමාරිකාව යහන්ගත වෙන්නේ සිංහයෙකු සමග බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. කාලය ටික ටික ගෙවිලා ගියා. කුමාරිකාවත් ටික ටික ලොකු වෙනවා. ඔය අතරේ කුමාරිකාවට අවශ්‍ය වෙනවා රට තොට බලන්න යන්න. මේ නිසා ඇය හොර රහසෙම මාලිගාවෙන් පිටත් වෙනවා. මගධ රටට යන වෙළඳ කණ්ඩායමක් සමග එකතු වෙලා කුමාරිය රට තොට බලන්න පිටත් වෙනවා. දින ටික ටික ගෙවිලා යනවා. ඔන්න ඉතින් වගුරටේ ඉදලා ලාට රටේ සීමාවට පැමිණෙන මේ වෙළඳ කණ්ඩායමට සිංහයෙකුගේ කරදරයකට මුහුණ පාන්න වෙනවා. මිනිස්සු සිංහයාට බයේ හතර අතේ දුවන්න ගන්නවා. කුමාරිකාව විතරක් තනි වෙනවා. හැබැයි සිංහයා කුමාරිකාවට හීලා වෙනවා. කුමාරිකාව සිංහයා එක්කම වනාන්තරයේ තනි වෙනවා. ඔන්න ඊට පස්සේ මේ සිංහයාටයි කුමාරිකාවටයි දාවර් දරු දෙදෙනෙක් ඉපදෙනවා. ගැහැණු දරුවා සිංහසීවලී, පිරිමි දරුවා සිංහබාහු. සිංහබාහු තරුණ වියට පත්වෙනවත් සමග ඔහුට මේ ගත කරන ජීවිතය නීරස වෙනවා. ඉතින් ඔහු සිය සහෝදරිය සහ මව රැගෙන සිය පියා වූ සිංහයාගෙන් පලා යනවා. මේ අතරේ තම දරු පවුල සොයමින් සිංහයා ගම් වැදෙනවා. ගම්වැසියන්ට මේ සිංහ උවදුර විනාශ කරන්න බැරි වෙනවා. මේක නිසාම රජතුමා රටවැසියාට පණිවිඩයක් නිකුත් කරනවා සිංහයා මරා දමන කෙනෙකුට වස්තුව ලබා දෙන බවට. තමාට ජීවත්වීමට වස්තුව අවශ්‍ය බව දකින සිංහබාහු වනාන්තරයට රිංගමින් ගල් ගුහාවට ගොස් සිය පියා වූ එම සිංහයා මරා දමා සිංහයාගේ හිස රැගෙන මාලිගාවට පැමිණෙනවා. ඒ අතර වගුරටේ රජතුමා මරණයට පත්වෙලා. ඉතින් ඇමතිවරු එකතු වෙලා මේ තරුණයාගෙන් විස්තර අහර දැනගන්නවා. එතකොට ඇමතිවරුන්ට තේරෙනවා සිංහබාහු කියන්නේ මැරුණු රජතුමාගේ මුණුපුරා බව. මේ වන විට රජපුටුවත් හිස් වෙලා තිබුණ නිසා ඇමති මණ්ඩලය තීරණය කරනවා රජකම සිංහබාහුට ලබා දෙන්න. සිංහබාහු විවාහ වෙන්නේ තමන්ගෙම ලේ සයූරිය වුණ සිංහසීවලී එක්ක. ඉන් පසුව වගුරටේ රජකම සිය මෑණියන්ට ලබා දීලා සිංහබාහු සහ සිංහසීවලී ලාට රටට යනවා. ලාට රටේදී මේ දෙන්න තමන්ගෙම කියලා නගරයක් ගොඩනගා ගන්නවා. පසුව එම රට සිංහ රට ලෙසින් නම් කරනවා. ඔවුන් එම කුඩා රාජ්‍යය පාලනය කරගෙන සිටින අතරේ දරුවන් 32ක් වදනවා. මෙන්න මේ දරුවන් 32 දෙනාගෙන් වැඩිමහල් දරුවා තමයි විජය කියලා කියන්නේ. ඔන්න ඉතින් මේ විජය කුමාරයා ටික ටික ලොකු වුණා. හැඩි දැඩි තරුණයෙක් වුණා. සිංහබාහු රජතුමා තම වැඩිමහල් පුතුට යුව රජ තනතුර දෙන්න තීරණය කෙරුවා. විජය කුමාරයාගෙත් හොඳ තරුණ වයස. යාළු මිත්‍රයොත් සෑහෙන්න ඉන්නවා. මේ කණ්ඩායමම සෑහෙන්න සෙල්ලක්කාරයි. හරිම මුරණ්ඩුයි. රටවැසියන්ට මෙයාලගෙන් නොසෑහෙන්න කරදර සිද්ධ වුණා. රජුට දවස ගානේ රටවැසියන්ගෙන් පැමිණිල්ල ආවා. ඒත් විජය කුමාරයා අවවාද දීලා මෙල්ල කරන්න නම් හරිම අමාරුයි. රජතුමාත් සෑහෙන්න අපහසුතාවයකට පත් වුණා. මේ නිසා රජතුමා තීරණය කළා විජය කුමාරයා එයාගේ යාළුවෝ 700ක් පිරිස සමග සිංහ රටෙන් පිටුවහල් කරන්න. රජතුමා තීරණය ක්‍රියාත්මක කළා. මේ පිරිස පිටුවහල් කරන්න නැවකුත් සූදානම් කළා. ඒ විතරක් නෙවෙයි, මොවුන් කල වැරදිවලට දඬුවමක් විදිහට හිස අඩක් බූගා පිටුවහල් කරන්න ලෙසට අණ කළා. විජය ඇතුළු පිරිස නැව්නැග්ගා. ඉන්දියානු සාගරයේ රැලි අතර දැවටිලා හෙමින් ලංකාව දෙසට නෞකාව ඇදී ආවා. මේ අතරේ අපේ ගෞතම බුදුන් වහන්සේ පිරිනිවනට ළඟා වෙලා තිබුණා. විජය කුමාරයා ලංකාවට සැපැත්වෙන දවසේමයි අප බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ. බුදුන් වහන්සේ මේ සිද්ධිය ගැන දැනවුණා. මොවුන්ගේ ගමනාන්තය පිළිබඳවත් උන්වහන්සේ දැනගෙන සිටියා. කවදා හෝ තමන් වහන්සේගේ දර්ශනය ඉදිරියට ගෙන යාමට මොවුන් උපකාර වන බව උන්වහන්සේ දැනවුණා. ඒ හේතුවෙන් බුදුන් වහන්සේ මොවුන්ගේ ආරක්ෂාව පැතුවා.
ලංකාවේ බුදුසසුන පිහිටවන්න නම් මොවුන් සහ ලංකා භූමිය රැකිය යුතු බව උන්වහන්සේ සක්‍ර දෙවියන්ට දැනුම් දුන්නා. සක්‍ර දෙවියන් මෙම භාරදූර කාර්ය උපුල්වන් දෙවියන්ට භාර කළා. උපුල්වන් දෙවියන් බමුණු වේශයක් රැගෙන විජය කුමාරයා ගොඩබැස්ස ඉසව්වේ පිණි සිටියා. විජය ඇතුළු පිරිසට මෙහි නතර වෙන ලෙස පවසා ඔවුන්ට ආශිර්වාද කර පිටත් වුණා. විජය ඇතුළු පිරිස දිගු ගමනකට පස්සේ වෙරළේ ගිමන් හරින්න පටන් ගත්තා. ටික වේලාවකට පස්සේ මොවුන් වෙරළට ඔබ්බෙන් ඇති රට අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට පටන් ගත්තා. මුලින්ම දෙන්නෙක් ගියා. හැබැයි ආපහු ආවේ නම් නෑ. ඊට පස්සේ ඒ දෙන්න හොයන්න හිතාගෙන තවත් දෙන්නෙක් ගියා. ඔවුනුත් ආපසු ආවේ නම් නෑ. මේ විදිහට පිරිස ටිකෙන් ටික කැලෑ රොද තුලින් ඇතුළට ගියාට ආපහු ආවේ නම් නෑ. මේ නිසා මේ ගැන හොයලා බලන්න ඔන්න මේ පාර විජය කුමාරයා පිටත් වුණා. වෙරළට නුදුරින් තිබූ කැලෑ රොද තුල හිතුව වගේම ගම්මානයක් තිබුණා. විජය ඇතුළු පිරිස ටිකක් විපරම් කරලා බැලුවා. එක්වරම විජය දුටුවා කාල වර්ණ සමක් තියෙන තරුණියක් කපු කටිමින් සිටිනවා. විජය හෙමින් ඇය අසලට කිටිට්ටු වුණා. මිතුරන් ගැන විපරම් කිරීමේ අදහසින් මේ අසලින් ගමන් කරන ලද මිනිසුන් පිරිසක් ඔබ දුටුවේද? යනුවෙන් තරුණියගෙන් විමසුවා. තරුණිය හිස ඔසවා බැලුවා. ඇය දැන් දන්නවා අගේ රැහේ උන් අත්තඩංගුවට ගත්තේ තමා ඉස්සරහා සිටින තරුණයාගේ රැහේ උන් බව. ඉතින් කිසිම කලබලයක් නැතිව තරුණිය ඔව් යනුවෙන් පිළිතුරු දුන්නා. විජය කුමාරයාට මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තිබුණා. කපු කටිමින් සිටි තරුණිය දුටු ගමන් ඇය යක්ෂ ගෝත්‍රික කාන්තාවක් බව තේරුම් ගත්තා. ගෝත්‍රය කුමක්වත් කාලවර්ණ හමක් තිබුණු මේ තරුණිය ගැන නම් විජය කුමාරයාගේ හිත ටිකක් ගැස්සුණා. අලුතින්ම මෝදු වෙමින් පවතින හැඟීම් සමුදායත් හිත ඇතුළෙම හිර කරගෙන විජය කුමාරයා කව ටිකක් තරුණිය වෙත ලං වුණා. ඔබ කවුද? ඔබේ නම කුමක්ද? විජය කුමාරයා තරුණියගෙන් විමසුවා. මගේ නම කුවන්නා. මගේ පියා තමයි මගේ රැහේ නායකයා. ඇය පිළිතුරු දුන්නා. තමා මේ කතා කරන්නේ යක්ෂ ගෝත්‍රයේ නායකයාගේ දියණිය සමග බව දැනගත් විජය කුමාරයා තම පිරිවරට උපදෙස් දුන්නේ ඇයට යහපත් ලෙස සලකන ලෙසටයි. ඉතින් කුවේනිය සමග කතාබහ අතරතුර තම පිරිවරට සිදු වූයේ කුමක්ද යන්නත් ඔහු විසින් දැනගනු ලැබුවා. කතාබහ අතරතුර විජය කුවේනිය සමග කුළුපග වුණා. එය ටිකෙන් ටික සීමාව ඉක්මවා යමින් තිබෙන සම්බන්ධයක් වුණා. වැඩි කාලයක් අරගන්නේ නැතුවම අත්තඩංගුවට පත්වෙලා හිටපු විජයගේ යටත් පිරිසට නිදහසත් ලැබුණා. කුවේනියගේ මිතුරුකමේ නාමයෙන් විජය කුමාරයා ලංකා භූමිය ගැන සෑහෙන තොරතුරු ප්‍රමාණයක් දැනගත්තා. දින ටික ටික ගෙවුණා. විජය සහ කුවේනිය ප්‍රේමයෙන් වෙලුණා. කුවේනිය විජය කෙරෙහි ප්‍රේමයෙන් දැඩිසේ අන්ධ වුණා. මේ අතරේ විජය සීමාව ඉක්මවා යන යෝජනාවක් කුවේනියට ගෙනාවා. එය නම් ලංකා රාජ්‍යයේ රජකම තමාට ලබා ගැනීමට උපකාර කරන ලෙසයි. ඔබ මට ලංකා රාජ්‍යයේ රජකම ලබා ගැනීමට උපකාර කළ යුතුයි. එවිට මට ඔබව මාගේ අගමෙහිසිය කරගත හැකියි. කුවේනිය විජයගේ එම යෝජනාව ගැන දෙලොවක් අතර අතරමං වුණා. එක් පැත්තකින් තමන්ගේ කුළුදු ලාදරය, අනික් පැත්තෙන් මේ ඉල්ලීම වෙනුවෙන් තමන්ගේ වර්ගයාව පාවාදීමට සිද්ධ වෙන මහා ද්‍රෝහිකම. කුවේනිය මදකට නිශ්ශබ්ද වුණා. අවසානයේ ඇය තීරණයක් ගත්තා. ඉදිරියේදී තමාගේ ජීවිතය පමණක් නොව තම වර්ගයාගේ ජීවිතයද මහා විනාශයකට ඇද දමන බව නොදැන ඇය තම වර්ගයාටත් එරෙහි වී ආදරය පමණක් තෝරාගත්තා. ඒ ආදරයේ නාමයෙන් තඹවන් පැහැති සුන්දර වෙරළක් හිමි වූ තම්මපන්නියේ ඉරණම විසදෙන කාලයට දින ගැන්නා. දින සති ගෙවුණා. තම්මෙන්නාවට ඉර උදා වූ ලස්සනම දවසක යක්රහේ යක්කේකුගේ ජීවිතයේ ලස්සනම දවසක් වෙන්න තිබුණු දවසක මුළු තම්මෙන්නාවම සතුටු වෙන්න යෙදුණු දවසක ඒ අඳුරු වලාකුළ තම්මෙන්නා අහස දෙසට ඇදී එන්න පටන් ගත්තා. එදා ඒ ගමේ කවුරුවත් දැනගෙන සිටියේ නැහැ තමාට විරුද්ධව මේ තරම් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව. ඒ නිසා ඔවුන් ඊටමත් සතුටින් කාලය ගත කළා. කනවා, බොනවා, නටනවා, සින්දු කියනවා. තම්මැන්නාව එකම සැනකෙළියක්. ටිකෙන් ටික මධ්‍යම රාත්‍රියත් උදා වුණා. සටනට නියම කරගත්ත වේලාව උදා වෙමින් තිබුණා.
මේ මුකුත් නොදන්න යක්කරහේ හැඩිදැඩි පිරිමි පවා පියවි සිහියෙන් බොහෝ ඇතට වී උන්නා. වේලාව පැමිණියා. විජයගේ පිරිස තම්මැන්නාව වට කළා. උත්සව සභාව මැද්දට පැන ඇහැට දකින හැම දෙනාවම ඝාතනය කරන්න පටන් ගත්තා. යක්කයින්ට සටනකට සූදානම් වෙන්න වෙලාවක් නැහැ. ඔවුන් මැරුම් කෑවා. සමහරු හිස හැරුණු අත දුවන්න පටන් ගත්තා. නමුත් ටික දුරයි. මග රැකගෙන සිටි විජයගේ පිරිස ඔවුන්වත් ඝාතනය කරන්න යෙදුනා. මෙවැනි අපරාධයක සේයාවක්වත් නොදැන එදා හැඩිදැඩි යක්ක පිරිමි, නායකයින්, කාන්තාවන්, කුඩා දරුවන්, වයෝ වෘද්ධ උදවිය පවා එක කඩුපහරින් දෙකඩ වෙලා ගියා. ඒ විදිහට එදා කුවේණියගේ උදව් උපකාරයෙන් ඒ ගමේ මංගල උත්සවයට සහභාගී වූ සියලුම යක්කයින් මරණයට ලක් කරමින් තම්මැන්නාවේ බලය තමා සතු කර ගැනීමට විජය ඇතුළු පිරිස සමත් වුණා. විජය කුමරු තම්මැන්නාවේ නතර වුණා. ඔහු තමයි දැන් එම ප්‍රදේශයේ රජගම් කරන්නේ. විජය කුමරු සමග පැමිණි පරිවාර පිරිස රට අභ්‍යන්තරයට ගමන් කළා. ඔවුන්ට තමන්ට වෙනම ගම් හා පාලන ප්‍රදේශ වෙන් කර ගනිමින් ජීවත් වෙන්න වුණා. පොරොන්දු වූ විදිහටම නොවුනත් පොරොන්දුව රැකෙන විදිහට විජය රජතුමාගේ ළඟින් සිටින්නට කුවේණියට හැකි වුණා. ලංකා රාජ්‍ය වගේ නෙවෙයි සිංහරට. ඔවුන්ට රජකම ලබා ගැනීම වෙනුවෙන් කුල සිරිත් විරිත් තිබුණා. එම සිරිත් විරිත් වලට අනුව සිදුවන රාජාභිෂේකයන්ගෙන් පවා රට වැසියා වෙත ගමන් කරන පණිවිඩ තිබුණා. විජය කුමාරයා සමග පැමිණි අනෙකුත් කුමාරවරු ඇතුළු පිරිසට උවමනා වුණා විජය කුමාරයාව ලංකා රාජධානියේ රජ කරවන්න. ඉතින් මේ පිරිස සමග පැමිණි උපතිස්ස හා අනුරාධ එක්ව මේ සැලසුම ගැන විජය කුමාරයා සමග කතා කළා. විජය කුමාරයාත් ඒ යෝජනාවට එක වුණා. කුවේණියට දරුණු ලෙස තම ක්‍රියාවන්ගේ අදූරදර්ශී බව වැටහෙන්න පටන්ගෙන තිබුණා. නමුත් තවමත් ඇය විජය කුමාරයාට ආදරය කළා. ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට විජය සහ කුවේණියට දීඝහත්ත සහ දිසාල නමින් දරු දෙදෙනාද වූවා. වැඩිකල් නොගොස්ම කුවේණියට මේ ආරංචිය ආවා. විජය කුමාරයා රාජාභිෂේකයකට සූදානම් වෙන බවත්, ඒ සඳහා මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්වන බවත් ඇය දැනගත්තා. තමාට තමේ ආදරය අහිමි වීමට යන බවත්, තම වර්ගයාට සිදු කළ අපරාධයට තමාට දඩුවම ගෙවීමට කාලය පැමිණි ඇති බව ඇය තේරුම් ගත්තා. කුවන්නා සිතුහුතරිදිම ඇයට මාලිගයෙන් පිටවීමට නියෝගය ලැබුණා. වෙන අන්සරණක් නොවූ හේයින් කුවේණිය දරු දෙදෙනාද රැගෙන ලංකාපුරේ සිය නෑයින් සොයා යාමට සැරසුණා. තමාට එරෙහිව මාලිගාව තුල කුමන්ත්‍රණයක් ඇතිවීමට පළමු ඇය දරු දෙදෙනා රැගෙන මහා රාත්‍රියේම මාලිගාවෙන් පිටත් වුණා. පෙර සිතූ පරිදිම ඇය දරු දෙදෙනාද රැගෙන සිය නෑයින් කරා ළඟා වුණා. නමුත් සිදු වුණේ අනෙකක්. කුවන්නාගේ සියලුම නෑයින් ඇයව ප්‍රතික්ෂේප කළා. සමහරු ඇයට ගල්මුල් වලින් පවා පහර දෙන්න පවා සූදානම් වුණා. කුවන්නාට තවදුරටත් Tamanගේ කියා කවුරුන් හෝ නැති බව ඇයට තේරුණා. කුවන්නා දරු දෙදෙනා සමග කැලෑවදුනා. ආදරයේ මුවාවෙන් විජය Taman සතු සියලුම දේ උදුරාගත් බව තේරුම්ගත් කුවේණිය වියරු වැටුණා. ඇය තමා පසුපස මරණය පැමිණෙන වග තේරුම් ගත්තා. කුමන හෝ මොහොතක මාලිගාවේ හේවායකු අතින් හෝ තම යක්කරහි එකකු හෝ අතින් තමාගේ මරණය අනිවාර්ය බව තේරුම්ගත් කුවේණිය තම දරු දෙදෙනාට ජීවිතේ බේරාගෙන පලා යන්න වැඩකටයුතු සැලසුම් කළා. වැඩිකල් නොගොස් කුවේණිය දරු දෙදෙනාගෙන් වෙන්නුණා. මරණයෙන් ගැලවී නැවත තම දරු දෙදෙනා වෙත යන්න ලංකා රාජ්‍යයේ තමාගේ උරුමය නැවත ලබා ගන්න අදිෂ්ඨානයෙන් කුවේණිය මරණයෙන් පලා යන්න උත්සාහ කළා. මහා ඝන කැලෑවල් අතර සැගවීමින්, ගිරි දුර්ග තරණය කරමින්, විෂඝෝර සතාසිව්පාවන් සමගද ඔට්ටු වෙමින් තම ජීවිතය රැක ගැනීමට උත්සාහ කළා. මහන්සි, තනිකම, ආදරය අහිමිවීම, රැවටිල්ලකට හසුවීම ආදී සියලුම සංවේදනා ඇයව වේදනාවේ අන්තයටම රැගෙන ගියා. ඇය වියරු වැටුණා. ඇය ශාප කළා. විජයගේ මුළු පරම්පරාවටම ශාප කළා. ඇයව රැවටා රජකම ලබාගත් විජයට, ඇයගේ කුළුදුල් ආදරයට ඇය වෛර කළා, ශාප කළා. අසරණ වූ විට ඇයව පන්නා දෙමු ඇයගේ රැහි උන්ට පවා ඇය ශාප කළා. සැබෑවින්ම ඇය මුළු ලංකා දීපයටම ශාප කරමින් ඇයගේ දරු දෙදෙනාද මේලෝ තනිකර දමා මාලිගාවේ කුලී හේවායකුගේ හීපහරකින් මරණයට පත් වුණා.